Gan. Gaba. Gune mama. Mama මේක මේ කාටවත් වචන කියන්නේ. දන්නවනේ. මම මේ නම් ගමෙන් තන දියාගෙන ඉන්නේ. හරි මන් දන්නවා සයිමනියෝ. මන් දන්නවා උඹ ගැන. උඹ එහෙම නෑ. උඹ හොඳ එකා. උඹ කවුද කියලා මන් දන්නවා. එදත් එහෙම අපිත් එහෙම. එලා මාමේ. මුංගුණත් මම ඒක නෙමෙයි මං කියන්නේ. කී බාරක් කඳ ගහලාද මේ අපි අද සෙට්ටුනේ ඈ එහෙම කරන්න එපා මචං. උඹ එහෙම කතා කරන්න එපා සයිමන් අයියා. හරිද? උඹ දන්නවනේ මම වැඩ කරන්නේ කොළඹ කියලා ඈ. එතකොට මට මාසෙට නිවාඩු හම්බෙන්නේ මචං දවස් 2යි. උඹ ඒක දන්නවනේ. මම ආපම් මුගේ මම මුටත් මචං සෑහෙන්න ගෝල් කරලා තමයි සෙට් කරගත්තේ අද දවසේ. හරිද? පිස්සු සයිමන් අයියා ඔයා දන්නවනේ මං ගැන ඔයා එක ගෝල් එකයි මම ඕන කොයිදත් ඔයා දන්නවනේ මං ඔයා කියන දන් දෙනවා කියලා. හරිද? මේ මුගේ තමයි පොඩි අවුලක් තිබ්බේ නැත්තම් මගේ අවුල නෑ ඔයා දන්නවා මම එනවා කියලා. බෑම කතා කරන්න එපා ජම්මී මල්ලි. හරිද? ආපන්. යකෝ උඹ දන්නවා මට මාසෙට දවස් 2යි හම්බෙන්නේ කියලා නිවාඩු ඈ. එතකොට යකෝ මං කොච්චර බිසිද කියලා කියපන් ඈ. තෝන් නිකන් උඹ මාවම් පාව දෙන්න වගේනේ බන් ටෝක් කරන්නේ. ඕ නාතල තොපි දැන් ආවේ මෙතන බොණ්ඩද එහෙම නැත්නම් වලි අල්ලන්නද? වලි නම් අවුලක් නැහැ. හැබැයි නවත්තන්න ඕන. ඔබට හොඳින් කියලා නවත්තපියව. හොඳින් කියලා නවත්තපියව. ඒ ගුණේ මාමා වැඩි ටික කියන්නේ ආගන්න මේ මනුස්සයා මං වෙනින් මාර ගේමක් ගන්න මෙතන ආවේ. මේ මනුස්සයා ගෑණි එන්න දුන්නේ නැහැ. හරිද? අපේ ගෑණි මේ මනුස්සයා ගෑණිට කෝල් කරලා තමයි මෙතෙන් එන්න දුන්නේ. ඒ වගේ ගරුත්වයක් තියෙන මනුස්සයෙක් අපි ගාමු ගුණේම සින්දුවා. හරි පුතා හරි. අපි දැන් සින්දුවක් අල්ලමු. සයිමන් පුතා උඹ අල්ලපන්. ඔබගේ බබිසා දෙවුලියන් මට වඩා ලස්සනයි මගේ මුල්මරා කරගිලා සයිමන් පුතාට කෝල් එකක් ආවා ගෙදරින්. ඒ දුව කතා කරා. හදිසියද දන්නේ නැහැ. එහෙනම් අපි දැන් නවත්තන්න ඕන. හොඳට ඇති. පුතා ගම් උඹ දැන් ගෙදර යන්න ඕන. උඹ ගෙදර යන්න ඕන. හරිනේ? ඔව් සයිමන් අයියා. ගුණේ මාම කෙනෙක් ඇත්තටම බා. මොන වුණත් ගුණේ මාම අද්දගෙන් තියෙන පොරනේ බා. ඈ මම සෝමයා කතාවට එකයි. මොකද සයිමන් අයියා තනි යන මිනිස්සයනේ බා. සෝනක් මැදි යන්න දෙන්නේ. ඒ වගේ දැන් මේ දවස්වල බොට කඳාලා එලි බහින වෙලාව මේ. ආව වෙලාවේ යන්නත් හොඳ නැහැ. එහෙනම් සයිමන් අයියා මම නම් කියන්නේ ඔබ ගෙදර ඵලයන් දැන්. එහෙනම් සයිමන් අයියා ගෙදර යවන්න ඕන. හරි. සුදුනා කතා කරන්නේ. මම යන්න. අය ගාල් සෙට් වෙන්නේ. ඉතින් හොඳයි නේ. මාමා තමයි බොක්ක. මම දන්නවා සයිමන් පුතා. ඔයා තමයි කොල්ලා. හරි පුතා. ආයෙ සෙට් එකම එකට ගල්ලා සෝමේ පුතා නිමාඩු ආවට පස්සේ හරි අපි ආ සෙට් වෙනවා. අනිවාර්යයෙන්. දැන් දුව කතා කරන්නේ මම අපච්චි හරිසින් ඵලයන්. එහෙනම් දැන් මම යන්න. හරි පුතා හරි. හරිසිනේ. අවුලක් නැහැ. හරි. කිසි අවුලක් නැහැ. හරි පුතා. දන්නවනේ බඩු කෙලියෙන්. හරි පුතා මන් දන්නවා. ගෙදර තමයි. හරි. ආපන්කො ජම්මී මලයා. ඕ ගියා. මොනවුනම් මම සයිමන් අයියා කියන්නේ මචං පට්ටෝනේ තාරිද බං. හරිද? ඒක ඇත්ත. ඌ ගියාට පස්සේ වැඩක් නැහැ බං. ඔව් ආදලේ කරනවා. දන්නවනේ. අපි යන්න බා. අපි යමු නේ බං. අවුල නෑ බා උත්තර ගෙදරින් කෝල් එක ආව අනික රෑ වෙලා බම් පුට්ට කන්දාලා. ගන්නත් බං.
ඔක්කොම ගන්න පුතා මං ඉස්සෙල්ලා ගන්න. වැඩි මල් පොර මූවේ බා අපි රන්නන මේ මලයා සයිමන් අයියා අද තීර යන්නද මයි යන්නද නෑ සමන පස්සේ සයිමන් අයියා ඉරිමුහුදු වෙරළේ නල්ල විතරංගා අරුන්ට ගෙදර ගියාද දන්නේ අදිශෝක රූපචාය සුදම්යා ගෙදර ඉන්නවා මේඩාරගා මගේ මැනිකේ කතරං සුදුම්යා නම් වෙන්න බෑ දරුවෙක් හිටියේ මං හිතුවා හරි අයියා මේ ළමයා පොඩ්ඩක් ගන්නවද? ළමයා අයියා මේ ළමයා පොඩ්ඩක් ගන්නවද? මට දෙයක් දැනගන්න. මේ නංගි ළමයා වත් තියාගන්න රෙද්දවන්න මං අන්දන්නේ මේ ළමයා ගන්න. මට දෙයක් දැනගන්න. ළමයාත් උඹම තියාගන්න රෙද්දත් උඹම ඇඳගන්න අයින් යම් පාරෙන් මට ගෙදර යන්න දැන් මම ගෑණි බලන් ඉන්නවා ගෙදර මම මෝහිනී. ප්‍රශ්නයක් නෑ උඹ මොහිනේ මම සයිමන් කවුද කඩප්පුලි සයිමන් පෙම් සිත රිදුනා